මෝර්නිං ඉතින් අද අපිට යන්න තියෙනවා මීමැස්සු ටිකක් පෙට්ටි ගද ගන්න ටිකක් දුරකට. ඉතින් අපි යන්නේ හිතන් ඉන්නේ පයාගලට. හරි මැප් එකේ නම් කිලෝමීටර 54ක් පෙන්නනවා. හරි මීමැස්සු පෙට්ටියයි ඒ ටිකත් හරි කරගත්තා. සෑහෙන රහි වලාකුළක් තියෙනවා. මගදී බැසලා වෙන්න දන්නේ නැහැ. දාගන්න බැරි වෙල් දකින්නකොට එහෙම ඇයි අප්පා මාර ආසාවක් එන්නේ වෙල් වලටයි අනවර මෙවට වෙල් උකොකුණු ඕවට පොඩ්ඩක් ඇහැ යනවා වැඩිනේ මම මේ කල්පනා කරේ වතුර කියන්නේ වතුරම තමයිනේ ඉතින් කැලණිකගේ තිබ්බත් කළුගඟේ තිබ්බත් මොකේ තිබ්බත් දැන් ඔය පහුනේ කළුගඟ මොකද උනාදී ඔබ ෆීඩර් එකකට ගත්තා වතුර එකයිනේ මොනවද ඒ කලවුවත් අන්තිමට වතුර වල ස්වරූපේ වතුර රස ගන්නේ නෑනේ වතුර වගේ වෙන්න ඕනේ මිනිස්සෙක් වුණාම මේ පැත්තෙන් පාර හරිම ඉස්කලංකයි වාහනේ හැමත් නැහැ ස්පීඩි ආන කාලුවේ තොදේ දම් දෙ පාන්දේ දාම හතවත් දෙනා නෑ දාම ඒහින්ද තවත් මාරු ඒක සීතල ක්ලයිමට් එකත් එක්ක කොහමරි අවුව පැවුවා මම මෙච්චර ආසල් නැතුවද මේ පාරේ යන්නේ එක තවත් කිලෝමීටර 16ක් තියෙනවා මම මෙතන නතර වුණේ මේකේ වෙල මාර ලස්සනයි ඒක මොන හරි කාලෙන්නේ සෑහෙන අමුතු ලස්සනක් තියෙනවා මේ පැත්තේ. වෙල් ආයවල්. දැන් ඩෙස්ටිනේෂන් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව මීටර 800ක් විතර වගේ තියෙන්නේ. ඉක්කොටම ඇවිල්ලා තියෙන්නේ. අවුලක් නැහැ. ඊට ටිකක් ගිහලා බලමු. ඊමසෙ ටික පෙට්ටිගත කරගෙන තියනවා කියලා කිව්වේ. එහෙනම් ඊමසෙ ටික පෙට්ටිගත කරලා එන්න තියෙන්නේ. මම ජනපදයක් පෙට්ටිගත කරන්න ඇවිල්ලා තියෙන්නේ පයාගලට. ඉතින් අද අපි මෙන්න මේ ජනපදේ තමයි පෙට්ටිගත කරන්නේ. බලන්න හොඳට ඉන්නවා මැස්සෝ ටික. මේ තියෙන්නේ ජනපද. ඇදේට බැලලා තියෙන්නේ. පැතින වතරම් බදලා තියෙන පැත්ත. ඒක බුද්ධාගෙන. ඊපස්සේ මේ තියෙන්නේ මම අර දාගත්ත මාක් එක. මේක දාගන්නේ නැත්තම් මේක අර මෙහෙම කැරකුණොත් එහෙම මේක අනිත් පැත්තට කැරකුණොත් එතකොට මේක වදරාම කැඩලා යන්න බලනවා. ඒක පරිස්සමට තමයි තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේකේ වදරාම පිහිටලා තියෙන පැත්ත. ඒක කඩන්න එන්නේ මේක මෙන්න මේ අතට. ඒක කඩ. අපි අරක කලේ දෙපැත්තට බෙදගත්තේ. කොහොම තමයි වදරාම් ටික පෙන්නේ. අපි දැන් මේ ටිකේ පැන් ටික අයින් කරලා වදරාම් ටික කපලා දාමු. අර මේ මෙන්න මේ රාමු වලට ගැට ගහලා දාමු. ඒ කල භාගයක වැඩි ඉවරයි. වගේ ඒ කල භාගය බලන්න දැන් මේ කල භාගයේ තියෙන ටික ඇතුළට දාලා වැහුවා. ගෝණිය දාලා මේ අපි සල්මත් දාලා වහලා තියෙන්නේ අර ඇතුළ අඳුර ගන්න ඕන හින්දා. අඳුර ගාට පස්සේ මේක රින්ග් එක වැඩි. දැන් මේ භාගයේ කට්ටිය වල ඇතුළට හලා ගන්න පුළුවන්. අර ගෙත්තා වදරාම් දෙකක් තියෙනවා.
ඒකත් එළියට අරගෙන මේක එකපාර මේකට හදාගමු. අපි රජිනවත් හොයාගත්තා. හොයාගෙන අපි ක්වීන් කේජ් එකට දාලා දැන් ක්වීන් කේජ් එක ඇතුළට දැම්මා. ඔක ඇතුළේ රජින ඉන්නවා. ඒ හින්දා දැන් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ මේ කට්ටිය ඇතුළු කරගන්න. තව වදරාම් කෑලි දෙකයි තියෙන්නේ. ෆ්‍රේම් එකේ බැඳලා මේකට ඒ වදරාම් කෑලි දෙක මේකට දැම්මට පස්සේ වැඩේ කම්ප්ලීට්. දැන්ටත් එළ මීමැසි ටික ඔක්කොම ඇතුළට ඇදෙනවා. අර රජිනව කලින් හොයාගත්තු හින්දා. පිටුටෙක් කළා දා. හරි වැඩේ නම් ඉවරයි. පෙට්ටි ගත කරලා අවසන්. රජිනවත් ඇතුළට අඳුරලා දීලා ඔක්කොම ඉවරයි. වැඩේ ඉවරයි. දැන් මේ පෙට්ටිය අර අපේ හදලා තියෙන කණුව තියලා දෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඔක්කොම කම්ප්ලීට් වෙනවා වැඩේ. සම්පූර්ණ රෙකෝඩ් කරේ නැහැ වීඩියෝ එක මේ තෙන් වීඩියෝ එක රෙකෝඩ් කරගත්තේ. ෆුල් රෙකෝඩ් කරේ කොහොමද පෙට්ටි ගත කරගන්න ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. තමයි හිතන්නේ සම්පූර්ණ කොහොම නැහැ කියලා. හරි බලන්න මේක සාර්ථක බ්ලොග් එකක් විදිහට වැටේ. පොඩ්ඩක් වෙනස් විදිහකට වැටේ. මේ තමයි ලොකුවට කරේ නැත්තේ. වැඩේ කම්ප්ලීට්. රජිනවත් අඳුරගත්තා. රජිනවත් එතකොට දාලා ඔක්කොම සම්පූර්ණ කරා. දැන් මේක අතලින් තියන්න විතරයි තියෙන්නේ. බොල්ද කියලා ජැම්සන්. පිටිලා මත. ඒක පාට මාරු. වලට තමයි ජැම්සන්. මේ කිතුල් කොටේ මේ උඩ කොටද. මේක වැඩි thickness එක නෑනේ. ඒ කියන්නේ මේ වැඩි thickness එක නෑ. මේක සුද්ධ කරාම තව අඩු වෙනවා. ඒ කියන්නේ මේක වෙන වැඩකට ගන්න බෑ. රීප් වගේ දෙයකට ගන්න. එතකොට මේකෙන් මම කරපනේ මේක කෑල්ල ඉරලා දැන් මම මේ කෑල්ල ගත්තේ මේක තියලා වහන්න පුළුවන් දැන් ඔයාලට කවදාද ගන්න පුළුවන් විදියට දැන් මේමයි මේක නැත්තම් මම මේක හිතන් ඉන්නේ දෙකට බලන්න කියලා. ඔය දෙකටම බලනවා ලේසි. ඔය දැන් මේක දැම්මේ මම මෙතෙන් මම ඊට පස්සේ තමයි අනිත් කොටේ. දැන් මේ කොටක් තියෙන මම කපන හදලා කල්ටිය. ඔව් කනවා නම් කන්න මොන යන්නේ. මොකට හකුයි පැණිට හකුයි කාටට හකුයි ඔක්කොම. හරි වැඩේ කළා වැඩේ කරලා ඉවරයි. මෙව්වේ මේ විදිහට බලන්න. ඔය අයවල් ලස්සනයිනේ. අට්ටල්. අනු ලස්සන. මේ වැඩේ ඉවරයි. දැන් මෙහෙම අපේ පැත්ත. ඉතින් පෙට්ටි ගන්න කරලා දැන් ඉතින් කෙලින්ම ගෙදර යන්න තියෙන්නේ. ගෙදර ගිහින් ඉවර වෙලා ඉතින් ඒක බලමු. මේ පාරවල් හරි නිදහසක් වාහන පුදුත් නැහැ. ඉරිසන්සිල් යන්න පුළුවන් අයිද පාවඩියත් හොඳයි. අර සමහර පාරවල් නම් තිබ්බ නිකන් අර අවුල්. ඒක මරු.